මේ තියෙන්නේ වාහනයක ටර්බෝ චාර්ජර් එකක්. ටර්බෝ චාර්ජර් එක අවශ්‍යතාවය ගැන මුලින්ම කතා කරොත් එහෙම ටර්බෝ නැති වාහනයක වෙන්නේ පිස්ටන් ඉහළ පහළ යෑමෙන් ඇතිවන රික්තය නිසා මේ වාතය ඉන්ඩක්ටර් මැනිෆෝල්ඩ් එක හරහා දහණු කොටුවේට ඇතුළ වීම. නමුත් ටර්බෝ චාර්ජරයක් තියෙන වාහනයක වෙන්නේ එක්සෝස් ගෑස් එක භාවිතයට අරගෙන ටර්බෝ චාර්ජර් එක ක්‍රියාත්මක කරලා වාතය බලෙන් වාහනයට ඇතුළත් කිරීම. මේ ක්‍රියාකාරීත්වය ගැන කතා කරොත් එහෙනම් මේක වෙන්නේ එක්සෝස් මැනිෆෝල්ඩ් එකෙන් එන වාතය මෙතනින් ඇතුල් වෙනවා ටර්බෝ චාර්ජර් එකට. ඊට පස්සේ ඒකෙන් මෙන්න මේ ඉම්පෙලර් එක කරකවනවා. මෙන්න මේ ඉම්පෙලර් කොටස කරකවනවා. කරකවලා මේ කියන්නේ ඒ කොටස. මේ ඉම්පෙලර් එක කරකවනවා. ඊට පස්සේ ඒක සාෆ්ට් එක තියෙන නිසා මෙතන ටර්බයින් එකෙන් වාතය ඇදලා ගන්නවා. වාතය ඇදලා අරගෙන එයාත් මුන්නට යන වාතය ඇදලා අරගෙන ඒක ඉන්ටර්කූලරයට ලබා දීලා එතනින් දහණු කොටුවේ වෙත යවනවා. මේ තියෙන්නේ ටර්බෝ චාර්ජර් එකේ කොටස. මේ තියෙන්නේ ඉම්පෙලර් එක. ඊට පස්සේ මේ තියෙන්නේ ටර්බයින් එක. ඉන්පසු මේම කොටසෙන් වෙන්නේ දැන් මේ ටර්බෝ චාර්ජර් එක වැඩ කරද්දී ඉන්ලට් පැත්තේ ප්‍රෙෂර් එක වැඩි වුණොත් එහෙම ඒක රිලීස් කරන්නේ මේක. මේකෙන් ඒක ප්‍රෙෂර් එක ලැබිලා ඉන්නේ වෑල් එක ඇරෙනවා. වේස්ට් වෑල් එක. ඒක ඇරෙනවා කියන්නේ මෙතන එක්සෝස් ගෑස් එක ඉන්පෙලර් එකට වදින්න දෙන්න මේ බයිපාස් මාර්ගය හරහා යවනවා. සයිලන්සර් එක. ඒකට ටර්බෝ චාර්ජර් එක ක්‍රියාකාරීත්වය අඩුයි. ඉන්පසු නැවත ප්‍රෙෂර් එක යථා තත්ත්වයට ආවට පස්සේ ආයි මේක මේ වැහෙනවා. ඉන්පසු වෙන ප්‍රෙෂර් එක අඩු වුණාට පස්සේ මෙතනින් වෙස් ගෑට් එක ආයි ක්ලෝස් වෙලා ආයි ටර්බෝ චාර්ජර් එක වැඩ කරන්න ගන්නවා. ටර්බෝ චාර්ජර් එක වැඩ කරන වෙලාවට ඉතාමත් අධික වේගයකින් කැරකීම සහ අත්දීමට ලක් වෙනින්ද මේක ලොකු වෙනවා. එතකොට මේ වාහනේ එන්ජින් ඔයිල් ලබා දෙනවා ටර්බෝ චාර්ජර් එකට. ඊට පස්සේ මෙතනින් මේක නැවතත් සම්ප එක වෙත යවනවා. එන්ජින් ඔයිල් ටර්බෝ චාර්ජර් එක වෙන්නේ. මුලින්ම සහ ලුබ්‍රිකන්ට් වෙන්නේ මේක හරහා. මේ ටර්බෝ චාර්ජර් එක ක්‍රියා කරද්දී මේක අධික වේගයෙන් අධික තාපයට ලක් වෙන නිසා මේක අපි ලුබ්‍රිකන්ට් කරගන්න ඕනේ. එතකොට මෙන්න මේ තියෙන ඉහළ කොටසෙන් මේකට එන්ජින් ඔයිල් ලබා දෙනවා. ඉන්පසු පහළ කොටසෙන් එන්ජින් ඔයිල් නැවත සම්ප එකට ලබා දෙනවා. මෙය එන්ජින් ඔයිල් වලින් තමයි මේක ලුබ්‍රිකන්ට් වෙන්නේ. කිව්වොත් ටර්බෝ චාර්ජර් එකේ ක්‍රියාකාරීත්වය මේ ආකාරව තමයි සිද්ධ වෙන්නේ. කිව්වොත් ටර්බෝ චාර්ජර් එකේ ක්‍රියාකාරීත්වය මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ.